The Hollandaise එක ගන්න විදිහ ෂෝට් පෙන්සිල්. තේරෙනවද? මිනිස්සු කියන විදිහට ඔය ලොකු කොයි අයියලත් අසා ෆලෝ කරන්න කිව්වොත් අරව ෆලෝ කරන සැනිටයිසර් මේ ඔක්කොම පුතා මේ ඔක්කොම මායාව. යථාර්ථය ඒකයි. බිසි වෙලාවට ඔය ලොකු අයියලා ග්ලව්ස් මගහරින අවස්ථා තියෙනවා. යථාර්ථය. ඔය ලොකුවට කෑ ගැව්වට yellow board වල දැන් yellow board නෙමෙයි දැන් නියුට්‍රිෂන් නැතින red board තමයි poultry. සමහර අයලා ওই බෝඩ් ගාවට සමහර චෙක්ට මට කමෙන්ට්ස් දාලා තිබ්බට ඔය ලොකු අයලා පුතේ බිසි වෙලාවට සීපුඩුත් කපනවා රතු පාට බෝඩ් වල බිසි වැටුනාම ඔය ලතා මංගেশකර් හෝටල් වල තමයි ඔය කියන්නේ. හොඳට මතක තියාගන්න වාහන පදින මිනිහගේ අතින් තමයි වාහනේ ඇප්පේ. පිම්පිය වගේ මේ හිටියොත් වාහන ගෙදර තියලා උගට වාහනයක් පෙන්නේ නැහැ. ඌ වාහන පදින්නෙත් නැහැ. අනිත් උන් පදින වාහනේ බලලා අරු අයියෙන් ගියා. මෝ හරහට දැම්ම සිග්නල් එක මේට දැම්මේ. අනුන්ගේ උපදුප්ප තමයි කවුරු හාල් පාරු කින්දවල් ගණන් ගන්න. පැහැදිලි මම මේ බලට ෂෝට් ටර්ම් ස්විච් මොකද්ද හොලන්ඩේස් එකට කොහමද හොලන්ඩේස් එකට කිව්ව නම මොකද්ද මං කිව්වේ MLC ඔබල ලියාගත්තට බලන්න MLC fried sauce හරිද අදේ හොලන්ඩේස් එක මේ හොලන්ඩේස් එකේ උණු වතුරක් තිබ්බ මේක ඩබල් බොයිල් එකේ පුතේ මේ වැඩ තීර්ථකමක් කරන්න හොඳයි හරිද පොඩක් ගින්ද රස්නේනේ රයිට් පන්න ඔතන දිගල්ල ගෙන පුතේ මොකද පිළිසුදු දිගල්ල නැත්නම් මම බලාගෙන ඉන්නේ මේ හරිද ඔන්න එග් යොක් ටික දැම්මා පුතේ බලා ගන්න ඕනේ මේ බටර් එක ක්ලැරිෆයි කරලා තියෙන්නේ. පැහැදිලිද? මොකක්ද කරලා තියෙන්නේ? ක්ලැරිෆයි කරලා තියෙන්නේ බටර් එක. දැන් මම ඉස්සෙල්ලා කිව්වා බර්නර්ස් එකක් ගහනවා නම් අපි ටැරගන් රිඩක්ෂන් එකක් උතේ කියන්න වගේම ඔබට චෙක් කෙනෙකු නම් මේම තියරියක් එක්කම ප්‍රැක්ටිකල් එක කරලා පෙන්නන්න ඕන. පැහැදිලිද? මට කියාගන්න බැරුව කරන්න විතර පුරන් වුණා නම් ඒ අමාරුයි. පැහැදිලිද? දැක්ක නේද? අනිවාර්යයෙන්ම බටර් එකක් මොකද්ද කරන්න ඕනේ පුතේ? ක්ලැරිෆයි කරන්න ඕනේ. තියලා ඒක ෆ්‍රයි කරන්න කොහොමද බටර් එක? කට් කරා නිවෙන්න දුන්නා. යටට බයිනවා ඒක ෆැට් එක. තේරුණාද? මොකද අල්ලන්න බලන්න ලස්සනට හොලන්ඩේස් එක කරේ රයිට් ගන්න. ඔන්න පුතේ හොලන්ඩේස් එක. පැහැදිලිද? දැක්කද හොලන්ඩේස් එක? ඕකේ පුතා. හොලන්ඩේස් එක රයිට්. දැන් මේ හොලන්ඩේස් එකට අපිට පුළුවන් ටැරගන් රිඩක්ෂන් එකක් දැම්මොත් මොකද්ද සෝස් එකේ නම? බෙන්ටන් උඹ කාටුන් දෙයක් ඔබ බෙන්ටන් බෝරික බොල ඔක්කොම සෝස් ටික බර්නර්ස් මොකද්ද බර්නර්ස් සෝස් එකක් තේරෙනවද සාමාන්‍යයෙන් අපි හොලන්ඩේස් එකක් ගාලා හොලන්ඩේස් එක ගොඩක්ම සෙට් කියලා බලන්න පුළුවන් මම පොඩි ට්‍රික්ස් එකක් ගැන අපේ කාලේ ගොන්නු පොඩි බීස් එකක් දෙන්න දැන් මේ ගාලා තියෙන හොලන්ඩේස් එක මම යාළුවට පෙන්නුවා මේක වම් බටර් සෝස් එකක් රයිට් මේකට රිඩක්ෂන් එක දැම්මම නම් මොකද්ද? බර්නර්ස්. අනේ බල මට කෑ ගන්න බෑ. දෙයියෝ හොඳේ. තව සුමානකින් පස්සේ මම කිසිම වීඩියෝ එකක් නැහැ. දැන් මේක සෙට් වෙලාද කියලා ගන්න අපේ දවස්වල. මම මේ කතා කරන්නේ 1990 දශකයේ 98 අපිට ඒ දවස්වල හිටපු මහත්තුරු අපිට ඒක හරි ප්‍රායෝගික වටිනවා. දැන් මේ ගහපු හොලන්ඩේස් එක අපිට දාන්න පුළුවන් අnder සැලමන්ඩර් එකකට දැන් මම නිකන් ග්‍රීන් පාටක් වෙනවා නිකන් පැහැදිලිද? සුදු පාටට බිබිලි දාගෙන. ඒ කියන්නේ හොලන්ඩේස් එක මාවලස්. පැහැදිලිද? තේරෙනවද? ඉතින් කොල්ලෝ
ලබන මාසෙන් පස්සේ මාස දෙකක් තුනක් යනකම් කිසිම වීඩියෝ එකක් නැහැ මගේ. ක්ලාස් මුකුත් නැහැ. මේ මාසේ ඊළඟ එන ප්‍රෝග්‍රෑම් එක බෝධුරට මම නවත්තනවා මට පණිබ නැති හින්දා. බැඳගත්තු බෙදේ ගහන්න දෙපයින් උඹලට ගත් එකම උගන්නන්න දෙපයින් මම මේ කරන්න අමාරු නෑ. ඕකේ මෙන්න හොලන්ඩස්. පුළුවන් නේද හොලන්ඩස් එක ගන්න? හොලන්ඩස් එක පුළුවන් නේ? ඕකේ. thank you very much.